අද ඉතින් හරිම සුවිශේෂී මගේ මහත්තයාගේ උපන්දිනේ දවස. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක ෆ්‍රාන්ස් අපේ ලයිෆ් එකේ මේ දවසේ ගෙවුණු හැටි බලන්න. ඒක තවත් එක හරි ලස්සන දවසක්. මම මුලින්ම උදේ පාන්දරම නැගිටලා කරේ බර්ත්ඩේ කිරිබත් එක හදපු එක. හරිම සතුටින් මං හැමදාම වරද්දන්නේ නැතුව බර්ත්ඩේ එකට කරන පළවෙනිම දේ තමයි මේක. ඉතින් කිරිබත් එක ඉදන අතරේ මම කරන්න පටන් ගත්තේ මේස් ලෑස්ති කරන එක සර්ප්‍රයිස් එකක්. ඒ අතරේ කිරිබත් එකට මිටිකිරි දාන වෙලාවත් ආවා. ඔන්න මම මිටිකිරි ටිකක් දාලා ඉතුරු ටික ලෑස්ති කරන්න පටන් ගත්තා. කැන්ඩල්ස් පත්තු කරලා හරිම ලස්සන විදිහට මම මේසේ ලෑස්ති කරා. ඔය අතරේ ඔන්න කිරිබත් එක රෙඩි. මම ඒක ලස්සනට ප්ලේට් එකේ කේක් එකක් වගේ හදලා ඔන්න මං යාව සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. තාම යාලා දොයි. මත් එක්ක එන්නකෝ යම් බලන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Manika. Happy birthday to you. තාත්තට වගේම පොඩි දෙන්නටත් මේක හරි ලස්සන පුංචි සර්ප්‍රයිස් එකක්. ඒගොල්ලෝ ආසම චොක්ලට් වර්ග වලින් උදේ පාන්දරම මේසේ දකින්නකොට හිතා ගන්න පුළුවන් දේ පුංචි හිතවලට දැනෙන සතුට කොච්චරද කියලා. ඒ වගේම තමයි මගේ මහත්තයට නිරෝගී වෙන්න නිදුක් වෙන්න මේ උපන්දිනයේ දවස සුබම විතරක් වෙන්න කියලා අපි උදේ පාන්දරම එයාට විශ් කරා. ඔයාට සුබම විතරක් වෙන්න ඕනේ. උණුසුම් වැළඳ ගැනීම, උණුසුම් හාදු විතරක් පුංචි පවුලක් ඇතුලේ ලස්සනට ජීවත් වෙන්න ඒ අපිට හොඳටම ඇති. මං ආසම දෙයක් තමයි මේ වගේ විශේෂ දවස් හරි ලස්සනට ගෙවන්න. ඒ වගේම තමයි මේ දවස් අමතක නොවෙන විදියට සමරන්න. චිචි, අද මොකද දවස පුතේ? ඉතින් කිරිබත් කෑවද? Tata uban ni. කිරිබත් Marah ya. දැන් මොනවද කරන්නේ? බොහොම චුට්ටයි කන්නේ. මම සාමාන්‍යයෙන් අපේ ගෙදර පොඩි දෙන්නාට පැණි රස දෙනවා හරිම අඩුයි. මේ වගේ විශේෂ දවසක් කියන්නේ ඒගොල්ලන්ට ඇතිතරම් ඒව කන්න පුළුවන් එක. ඔය තාත්තට කොච්චර ආදරේද පුතේ? ගොඩාක්. මොනවද කන්නේ? Coca-Cola. කන්න. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ඉවර වෙලා මේ අපි ලෑස්ති වෙන්නේ චූටි වරගෙන ඉස්කෝලේට යන්න. අයියාත් අද නිවාඩු නිසා අයියයි මමයි දෙන්නම යනවා. චූටි මේ කියන්නේ එයාට අද සිනමා එකක් තියෙනවලු. ඉතින් කොහමරි අයියයි නංගි දෙන්නත් අල්ලගෙන කියව ඉස්කෝලේට ඔන්න දැන් යන ගමන් ඉන්නේ. නංගිට කියන්න කතන්දර ගොඩායි ඉතින් අපි දෙන්නට. අපි දෙන්නගේ අත් දෙකෙන් දෙපැත්තේ අල්ලගෙන මැද්දට වෙලා කියව ඉතින් ඔන්න යනවා එයාගේ ඉස්කෝලේට. ඉස්කෝල ඇතුළට යනකොටම මුලින්ම හම්බ වෙනවා. ඉතින් දොර ගාව අපිට ඉන්න ඕගොල්ලන්ට පේන්නේ දෙන්න. ඒ මැඩම්ලා දෙන්නට අපි මුලින්ම බොන්ෂු කියන්න ඕනේ. බොන්ෂු කියන්නේ සුබ දවසක් කියලා. බලන්න චූටි මොකද්ද මේ අදින්නේ කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න එයාගේ අතේ මොකද්ද තිබුණේ කියලා. මේ ඉන්නේ මගේ යුවෙන්ට චූටි කාලු ගන්නපු ටීචර්. ඉතින් එයාට යුවෙන්ව දැකලා හරිම සර්ප්‍රයිස් මේ තරම් ලොකු වුණාද මේ ළමයා කියලා. යුවෙන්ගෙන් තමයි ප්‍රශ්න ගොඩක් ඇහුවේ ඒ වෙලාවේ. ඉතින් මං ඔන්න චූටි ඉස්කෝලේ ඇතුළට දාලා මං ඉතින් ආපහු මෙයාව දකින්න රෑ 9:00 විතර ආයෙත් දුවගෙන ඇවිල්ලා ආයෙත් මට පුංචි හග් එකක් දෙනවා. On the way back to home. මේ තියෙන්නේ අපි වීදුරු එකතු කරන තැන. ජුවාන ඉස්කෝලේට දාලා එන මගදී ඔන්න ඕක දැකලා අපි දෙන්න චුට්ටක් නතර වෙලා ඒක දිහත් බලාගෙන හිටියා. ආපු ගමන් චූටි පුතා ආසම වැඩේ ඔන්න පටන් ගත්තා. බලන්නකෝ එයා ඒක කොච්චර ලස්සනට ප්ලේ කරනවද කියලා.
Now we are going to buy a gift. කඩවල් අරින වෙලාව ලං වෙච්ච නිසා අපි දෙන්න දැන් හදන්නේ gift එක ගන්න යන්න. මුලින්ම යන්නේ මගේ gift එක අරගන්න. මේක ලස්සන ජැකට් එකක්. ඊළඟට මගේ පුතාගේ gift එක ගන්න යන්නේ. චූටි පුතාගේ අතට දෙන්න pocket money වලින් එයා සල්ලි ඉතුරු කරගෙන තාත්තට මෙන්න මේ වර්ගේ බෑග් එකක් මරන් දෙන්න ඕනි කියලා එයා ඒ බෑග් එක හොයනවා දැන්. කොහොම හරි පර්ස් එක කුයි චූටි බෑග් එකයි දෙකම සිලෙක්ට් කරගෙන බාන්න සල්ලි ටික පුංචි පුංචි සල්ලි එකතු කරගෙන එයා ඒ බෑග් එක හරිම සතුටින් අරගත්තා. ගමන් අපි දෙන්න පුංචි සෑන්ඩ්විච් එකකුත් අරගත්තා කන්න. සතුටුයිද? බෑග් එක ගද්දි අපි දෙන්නට සබන් කෙටේකුයි මෙන්න මේකයි හම්බුණා. ඒ අතරට ජැකට් එක ගද්දි මෙන්න මේ ටේබල් ටෙනිස් රැකට් එක gift එකක් විදිහට අපිට හම්බුණා. ගෙදර එද්දි හරි මහන්සි. මම ඉතින් මුලින්ම කරේ අපි දෙන්නට ජූස් එකක් හදාගත්ත එක. වැඩට යන තව ටිකක් වෙලා විතර වෙලා තිබුණු නිසා පුතා ළඟට වෙලා එයා බලන එපිසෝඩ් එකේ කෑල්ලක් මමත් බලන්න පටන් ගත්තා. ළමයි ලොකු වෙනකොට තමයි අපේ ආදරේ ඒගොල්ලන්ට වැඩිපුරම ඕනි වෙන්නේ. Few hours later. හවස වැඩ ඇරිලා ගෙදර එන ගමන් ලස්සන පුංචි කේක් එකකුත් අරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට අපි යාගේ බර්ත්ඩේ එක ආයෙත් පාරක් සෙලිබ්‍රේට් කරා. එක කැන්ඩල් එකක් නිමෙන්න නම් ටිකක් වැඩිපුර වෙලත් ගියා. එයා ඒක පිඹින්න try කරනවා. එයාට පිඹින්න ඉතින් කොයිද ඒක පිඹින්න දෙයක් තිබුණේ නැහැ. අම්මෝ මේ කේක් එක නම් මාරම රසයි. වැඩි පනිරක් තිබුණෙත් නැහැ. හරිම රසයි කේක් එක. මේ තියෙන්නේ මං ගත්ත gift එක. චූටිට මම දුන්න අර ටේබල් ටෙනිස් රැකට් එක තාත්තට දෙන්න කියලා. මොකද එයාත් ආසයිනේ පුංචි gift එකක් හරි තාත්තට දෙන්න. මේක ඉතින් මට gift එකක් විදිහට එතනින් හම්බුනේ. ජැකට් එක ගත්තේ ඉඳා. පුතා යාගේ සල්ලි වලින් ගත්තේ gift එක තාත්තගේ අතට දෙද්දි ඒ පුංචි හිත හරිම සතුටින් පිරෙන්නේ නැති. දැන් ඉතින් මේ අපේ ෂැම්පේන් එක කඩන වෙලාව. තව පොඩ්ඩක් නානවා. Happy birthday! මේ දේවල් ඉතින් ජීවිතේට හරි ලස්සන මතක විතරයි ඉතුරු කරන්නේ. අපේ ඩිනර් ටයිම් එක මේ කෑම ටිකත් හරිම රසට තිබුණා. දවසේ අවසානයේ මේ විදිහට ගෙවෙද්දී අපේ හිත හරිම සතුටින් පිරීලා තිබුණා. හැම කාලිවර වෙලා අපි කරේ ඇත්ති වෙන්න ඩාන්ස් කරපු එක පොඩි දෙන්නත් එක්ක. ඒගොල්ලෝ මේ දවස හරිම ලස්සනට එන්ජොයි කරා. ඉතින් මේ වගේ ෆැමිලි වීඩියෝස් බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you.